අද අපි සාකච්ඡා කරන්නේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍ර ආකෘතිය. මෙම ප්‍රශ්න පත්‍රය පළමු පත්‍රය හා දෙවන පත්‍රය යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමු පත්‍රය බහුවර්ණ ප්‍රශ්න 50කින් සමන්විත වෙනවා. ඔබට මේ සඳහා පැය 2ක කාලයක් හිමිවන අතර එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ප්‍රශ්න 50ට ලකුණු 100ක් හිමි වෙනවා. දෙවැනි ප්‍රශ්න පත්‍රයද නැවත කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ තමයි පළවෙනි කොටස සහ දෙවැනි කොටස ලෙස. මෙයින් පළවෙනි කොටස ප්‍රශ්න 3කින් සමන්විත වෙනවා. ඔබ මේ ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න ඕනි. මෙහි එක් කොටසක් අනු කොටස් 5කින් සමන්විත වෙනවා. ඒ සඳහා ලකුණු 2, 3, 4, 5, 6 බැගින් හිමිවන අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි. දෙවැනි පත්‍රයේ දෙවැනි කොටස ප්‍රශ්න 5කින් සමන්විත වෙනවා. එයින් ඔබ ප්‍රශ්න 3කට පිළිතුරු සපයන්න ඕනි. එය අනු කොටස් 2කින් සමන්විත වෙනවා. එක් අනු කොටසකට ලකුණු 10 බැගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් හිමි වෙනවා. ඒ අනුව සමස්තයක් වශයෙන් දෙවැනි ප්‍රශ්න පත්‍රයට සම්පූර්ණයෙන්ම මුළු ප්‍රශ්න 5ක් ඔබ පිළිතුරු සපයන්න ඕනි. ඒ අනුව ලකුණු 20 මගින් ප්‍රශ්න 5ට මුළු ලකුණු 100ක් හිමි වෙනවා. ඒ අනුව අවසානයේ පළමු පත්‍රයේ මුළු ලකුණු සහ දෙවන පත්‍රයේ මුළු ලකුණු සංඛ්‍යාව එකට එකතු කර දෙකෙන් බෙදා ඔබගේ සමස්ත ලකුණු සංඛ්‍යාව සකසා ගනු ලබනවා. මෙහිදී වැදගත් වන්නේ කාල කළමනාකරණයයි. ඒ අනුව පැය 3ක් ඇතුළත ප්‍රශ්න 5ක් ලිවීමට ඔබ එක් ප්‍රශ්නයකට අවම වශයෙන් මිනිත්තු 35ක්වත් වෙන් කරන්න ඕනි.